1971 කැරල්ල ඔබට මතකද? අද සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ලංකාවේ සුප්‍රකට නඩු තීන්දුවක් වන ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩු තීන්දුව පිළිබඳව. 1971 අප්‍රේල් මාසයේ වෙනකොට කතරගම අවුරුදු කුමාරිය බවට පත් වෙන්නේ ප්‍රේමවතී මනම්පේරි. 1971 අප්‍රේල් මාසයේ 16 වෙනිදා ප්‍රේමවතී මනම්පේරිව අත්අඩංගුවට ගනු ලබනවා. ඒ කැරලි කෝලහල වලට හා පන්ති පහට සම්බන්ධ වීමේ චෝදනා මත 1971 අප්‍රේල් මාසයේ 17 වෙනිදා ඇයව හමුදා කදවරකට රැගෙන ගොස් ඇයව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රශ්න කිරීම කරන අතරතුරේදී හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇයට අණ කරනවා ඇයගේ ඇඳුම් ඉවත් කරන ලෙස. එපමණක් නෙවෙයි, නිර්වතින් මහදවාලේ මහපාරේ ඇවිද යන ලෙස. මදතනක් ගිය කල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් Tamanගේ කනිෂ්ඨ නිලධාරියෙක්ට අණ කරනවා ඇයට වෙඩි තබන ලෙස. එපමණක් නෙවෙයි, මනම්පේරි ඒ අවස්ථාවේදී ඝාතනය නොවන බැවින් පසුව නැවත වතාවක් ඇයට වෙඩි තබන ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අණ කරනු ලබනවා. ඒ අනුව එදා ප්‍රේමවතී මනම්පේරි එලෙස සාහසික ලෙස මිය යනවා. මේ සිදුවීම උසාවියේදී සාකච්ඡාවට බඳුන් වෙනවා. ඒ අනුව ප්‍රේමවතී මනම්පේරි ඝාතනයට තැත් කළ සියලුම නිලධාරීන්ට දඩුවම් හිමි වෙනවා. නමුත් පසුව මෙය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ නැවත කදවනවා. ඒ අවස්ථාවේදී පළවෙනි අභිචෝදකයා සහ දෙවෙනි අභිචෝදකයා තර්ක කරනවා දඬු නීති සංග්‍රහයේ 69 වෙනි වගන්තිය ප්‍රකාරව තමන් ප්‍රේමවතී මනම්පේරිට වෙඩි තැබුවේ තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අණ පරිදි කියන කාරණාව. නමුත් හමුදා පනතේ 100 වෙනි වගන්තිය ප්‍රකාරව යම් කනිෂ්ඨ නිලධාරියෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අණ ක්‍රියාත්මක කළ යුත්තේ එම අණ නීත්‍යානුකූල නම් පමණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයත් මහාධිකරණයෙන් ලබා දුන්න නඩු තීන්දුව එල්ලෙස්සම ප්‍රකාශයට පත් කරනු ලබනවා. මෙයයි ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුව.